ඇන්නට වැඩිය භයානකයි හිත රිදෙන්න වචනයක් කියුවා. හිත රිදෙන්න වචනයක් කියුවා. හිතක් වෙනස් වුණොත් හදන්න අමාරුයි. පිහියෙන් ඇන්න තුවාලේ බෙහෙත් දාලා සනීප කරන්න පුළුවන්. හිත රිද්දන එක ලොකු පාපයක්. ඔන්න ඉගෙන ගන්න දක්ෂ ස්වාමීන් වහන්සේ නම. ඉගෙන ගන්න අමාරු පොඩි හාමුදුරුවමක් හිටියා. අර ඉගෙන ගන්න දක්ෂ හාමුදුරුවෝ ඉගෙන ගන්නට දක්ෂ මන්දි හාමුදුරන්ට ඔච්චම් කළා. කෝ ඉතින් ඔයාට බෑනේ කියලා. පොඩි හාමුදුරන්ගේ හිත රිදුණා. ඒකට අර ඉගෙන ගන්න අමාරු වෙච්ච කෙනාගේ තවත් හිත රිදුනම තියෙන ටිකක් නැහැ. ওই කතාව උතනින් ඉවරයි. අර හිත රිද්දපු ස්වාමීන් වහන්සේ උපනෝපන් ජීවිතේ උපදිනවා. මතක ශක්තිය නැහැ. තමන්ට යමක් තිබිලා ඒ දේ නැති කෙනෙක් අපි පෙළුවොත් මානසිකව මතක තියාගන්න උපනෝපන් ජීවිතේ ඒ දේ ලැබෙන්නේ නැහැ. වාහනයක් තිබිලා වාහනයක් නැති කෙනෙක් අර වාහනේ මුල් කරගෙන පෙළනවද උපනෝපන් ජීවිතේ වාහනයක් ලැබෙන්නේ නැහැ. හොඳ ගෙයක් තියෙන කෙනෙක් ගෙයක් නැති කෙනෙක්ව අර ගේ මුල් කරගෙන පෙළනවද ලැබෙන්නේ සංසාරේ ගෙයක්. තමන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා ඉගෙන ගන්න බැරි කෙනා පෙළනවද? පින්වත් දරුවනේ පෙළන්න එපා අනිත් අය. රූපේ මුල් කරගෙන මම ලස්සනයි කියලා ලස්සන නැති කෙනා පෙළනවද? සංසාරේ තමන්ට අහිමි වෙනවා ලස්සන. ඇයි අර තවත් කෙනෙක්ගේ ජීවිතේ තීරණාත්මක අංගය වෙන මනස පෙළපු නිසා. ඒ නිසා පෙළන්න එපා. ධනය මුල් කරගෙන හෝ හැකියාව මුල් කරගෙන හෝ භවභෝග මුල් කරගෙන හෝ තවත් අය පෙළන්න එපා. ඒ කර්මය එනවා. මේ සිහිය කියන එක මනුස්ස ඒකයි බුදුන් ඇඳ වැඳිද්දී යහපත් දෙයක් කරගෙන ඉඳින් එයාට ඇඟිල්ලට ඇනලා කතා කරන්න එපා කියන්නේ. සමහරවිට එයා වැඳ ඉන්නකොට මේ හිත පහදවාගෙන ඉන්නකොට තව කෙනෙක් කතා කරපු ගමන් හිත වෙනස් වෙනවා. ඒ නිසා අච්චිල සියලා සිල් සමාදන් වෙලා ඉද්දී තව කවුරු හරි බුදුන් වඳිද්දී එතන කෑකොස්සන් ගන්න හොඳ නැහැ. පවක් රැස් වෙනවා. අනිත් එක්කෙනාට අන්තරාය කළා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. එතකොට ඒ කාලේ චබ්බග්ගේ කියලා හාමුදුරුවෝ කොට්ටාසයක්. ඒ හාමුදුරුවෝ සපත්තු දාගෙන ඇවිදිනවා. ලී සපත්තු දාගෙන. ටක් ටොක්ක කියලා. අර හාමුදුරුවන්ට භාවනා කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඒ ලී පාවහන් දෙමින් තහනම් කළා. ඒ මුල් කරගෙන ඇයි අර එකඟ වෙන හිතට අන්තරායක් වෙයි කියලා. හොඳින් ඉන්න මිනිසුන්ගේ හිතවලට ගිනිගිනි දෙන්න හොඳ නැහැ. ඔන්න අපි කවුරුත් මමත් කියන ඔයාලා කියන අදෝන නංගනවනේ හොඳ වැඩක් කළා සැනසෙල්ල ඉන්න නෑ අපිට කියලා. අපි සංසාරේ හොඳ වැඩක් කරගෙන ඉන්න අයට අන්තරා කරන්න ඇති. ඒ කර්මය අපිට ඇවිල්ලා හොඳ වැඩක් කළා සැනසෙල්ල ඉන්න නෑ. දානයක් දීලා පින්කමක් කළා මේ යනකොට ඔළුව අවුල් වෙන කෝල් එකක් එනවා. තමන් කැමති නැත්තම් තමන්ගේ සතුටු හිත විනාශ වෙනවට තවත් කෙනෙක්ගේ හිතේ සතුට නැති කරන්න එපා. ඒක හොඳ නෑ. හිතක් වෙනස් කිරිල්ල හොඳ නෑ.